ආයිබෝවන් ආදරණීය යාළුවනේ, ඔයාලා හැමෝටම මේ ලස්සන මොහොතේ ඔයා සමහර විට අහන්න ඇති, ඇත්තටම මම තනි වෙලාද මේ පුළුල් විශ්වයේ? මාව බලාගන්න කෙනෙක් ඉන්නවාද? ඇත්තටම විශ්ව මාතාව මාත් එක්ක ඉන්නවද කියලා? ඔව්, ඇත්තෙන්ම ඔව්. අද අපි කතා කරමු ඒ දිව්‍ය මෞතුමිය ඔයා ළඟින්ම සිටින බවට සහතික කරන ඉඟි 7ක් ගැන. විශ්ව අම්මා ඔබට එවන සංඥා ගැන. හරි, දැන් බලමු අපි පළමු ඉඟිය අපිට ලැබෙන්නේ මොකක්ද කියලා. හිස මත අදෘශ්‍යමාන අතක ස්පර්ශය. හිතන්න, ඔයා ඊටාම දුකෙන් වාඩි වෙලා ඉන්නවා. හදිස්සියේම කිසිදු හේතුවක් නැතිව ඔයාගේ හිස මුදුනේ උණුසුම් ප්‍රභාවයක් දැනෙනවා. ඒ අතක ස්පර්ශයක් වගේ. ඔයා වටපිට බලනවා. කවුරුත් නැහැ. එතකොට ඔයාගේ හිතට සැහැල්ලුවක් දැනෙනවා. ඔයාගේ හැඬුම නතර වෙනවා. එයයි විශ්ව මාතාව ඔයාගේ හිස අත ගන්න හැටි. ඒ කියන්නේ ඔයා මොකක් හරි කරදරයක වැටිලා ඉන්න වෙලාවක ඔයාට දැනෙනවා නම් ඔයා වෙනුවෙන් මොකක් හරි බලවේගයක් ඔයාගේ ශරීරයට දැනෙනවා නම්, ඔයාගේ හිස මත කවුරු හරි අත තබාගෙන ඉන්නවා වගේ දැනෙනවා නම්, ඔයාට ඒ වෙලාවට පිහිට වෙනවා නම්, ඒ තමයි විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔයාට ලැබෙන හැටි. හරි, අපි බලමු දැන් දෙවන ඉඟිය මොකක්ද කියලා. පිහාටු වල රහස් භාවය. ඔයා පාරේ යද්දී හදිස්සියෙම ලස්සන කුරුල්ලෙකුගේ පිහාටුවක් එහෙම දැකලා තියෙනව නේද? ඒක සුදු පැහැති පිහාටුවක් නැත්නම් වර්ණවත් එකක්ද? ඒ කියන්නේ පාට මිශ්‍ර වෙච්ච පිහාටුවක්. ගොඩක් අය හිතන්නේ එය අහම්බයක් කියලා. නමුත් ඒ විශ්වයෙන් එන ලිපියක් වගේ. ඒකෙන් කියන්නේ මම ඔයාට ඉහළින් යාඹනවා. මම ඔයා නිරන්තරයෙන් දකිනවා. ඔයා ඉදිරියටම යන්න කියන පණිවිඩයයි. අදත් ඔයාට පිහාටුවක් හම්බුණාද? ඒක අහම්බයක් නෙමෙයි. ඒ ඍජු පණිවිඩයක්. මේ වීඩියෝ එක බලන ඔයා දැකපු පිහාටුව මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. අපි හැමෝම අත්දැකීම් බෙදා ගන්න ඕනේ. හරි, දැන් තුන්වන ඉඟිය. ඔරලෝසුවේ එන දේවදූත සංඛ්‍යා. ඔයා කොපමණ වාරයක් ඔරලෝසුව දිහා බලලා තියෙනවද? ඒ බලද්දී හරියටම 11 නැත්නම් 22 33යි 4යි 44 යම් දවසක ඔයා ඒ අංක 3 වතාවට වඩා දකින්නවනම් ඒක හම්බයක් නෙමෙයි. විශ්ව මාතාව ඔයාට සංඥා එවනවා. 11 කියන්නේ අලුත් ආරම්භයක්. 2.22 කියන්නේ ඔයා නිවැරදි මාවතේ ඉන්නවා කියලා. 3.33 කියන්නේ ආරක්ෂාව ඔයා වටා තියෙනවා කියලා. 4.44 කියන්නේ දේවදූතයන් ඔයා අසලම ඉන්නවා කියන පණිවිඩයයි. දැන් කියන්න, ඔයා දැක්ක අන්තිම දේවදූත අංකය මොකක්ද? කමෙන්ට් එකකින් එම අංකය ටයිප් කරන්න. හරි යාළුවනේ, අපි දැන් බලමු හතරවන ඉඟිය මොකක්ද කියලා. කොතනකවත් නැති මල් සුවඳ. ඔයා කාමරයක වාඩි වෙලා ඉන්නවා. කවුළුව වහලා තියෙනවා. දොරවල් වහලා තියෙනවා. ඒ කිසිම තැනක මල් නැහැ. ඒත් එකපාරටම ජස්මින් සුවඳක්, එහෙම නැත්නම් රෝස සුවඳක් හෝ සඳුන් සුවඳක් ඔයාට දැනෙනවා. සුවඳ විලවුණුත් නැහැ. එතකොට මේ සුවඳ කොහෙන්ද? ඒ හරියට විශ්ව මාතාව
ඔයා ළඟින් පසු කර යද්දී ඇගේ සුවඳ ඔයාට තෑගි කරනවා වගේ. ඔයාට මේ සුවඳ දැනුණා නම් විශ්වයට හදවතින්ම ස්තුති කරන්න. මොකද ඒ ඔයාට විශ්ව මාතාව ඔයා ළඟින් ඉන්නවා කියන එකට ලැබෙන ඉඟියක්. ඔයාට ඒ ආරක්ෂාව ආශිර්වාදය ලැබෙනවා කියන්න ලැබෙන ඉඟියක්. ඔයාට එහෙම දැනෙලා තියෙනවා නම් ඔයා කමෙන්ට් එකක් දාන්න මට මේ දේ දැනෙලා තියෙනවා කියලා. පස්වන ඉඟිය බලන්න දැන් තියෙනවා. අපි බලමු පස්වන ඉඟිය මොකක්ද කියලා. ඔයාගේ සිහිනෙන් එන ප්‍රකාශමය කාන්තාව. ගොඩාක් අයට අවදි වෙන වෙලාවට මතක නැහැ. නමුත් ගැඹුරු නින්දේදී විශ්ව මාතාව ඔයාව හමු වෙනවා. ඔයා සිහිනෙන් දකිනවා දීප්තිමත් ආලෝකයක්. ඒ ආලෝකයෙන් මිහිරි කටහඬක්. එය කාන්තාවකගේ රූපයක්. ඇය කිසිවක් කතා නොකලත් ඇගේ ඇස් දෙක ඔයාට යමක් කියනවා. බය වෙන්න එපා. මම තාමත් ඔයා එක්ක කියලා කියනකොට ඔයා අවදි වෙනවා. ඔයාගේ කොට්ටේ කඳුලින් තෙත් වෙලා තියෙනවා. ඒ සතුටු කඳුළු. ඔයා මෙවැනි සිහිනයක් දැකලා තියෙනවාද? දැක්කා නම් මමත් ඒ වගේ සිහිනයක් දැක්කා කියලා කමෙන්ට් එකකින් දාන්න. ඔයා තනි වෙලා නැහැ කියන එක තමයි ඒ ඉඟියෙන් කියන්නේ. හරි. දැන් අපිට තියෙන්නේ 6 වෙන ඉඟිය මොකක්ද කියලා බලන්න. මේ ඉඟි මොනවද? විශ්ව මාතාව ඔයත් එක්ක ඉන්නවා කියන්න ඔයාට විශ්වයෙන් ලැබෙන ඉඟි. 6 වෙන ඉඟිය. හදවතේ ඇතිවන සාගරයක්සේ සංසුන් භාවය. මේ වචන කීපයකින් පැහැදිලි කරන්න අමාරුම ඉඟියක්. ඔයා දුකින් ඉන්න වෙලාවක හෝ කෝපයෙන් ඉන්න වෙලාවක හරි අවුල් සහගත වෙලාවක හදිසියෙන් කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ඔයාගේ පපුව ළඟ සීතල වතුර පාරක් ගලාගෙන යනවා වගේ ඔයාට දැනෙලා තියෙනවා. සංසුම් භාවයක් පැතිරෙනවා වගේ. හැම වේදනාවක්ම නැති වෙනවා වගේ. ඔයා උස් කන්දක් මුදුනක හිටගෙන ඉන්නවා වගේ. ඔයාට දැනෙනවද? සුළඟ විඳින්නාක් මෙන් ඔයාට දැනෙනවද? ඒ තමයි විශ්ව මාතාව ඔයාගේ හදවතට කෙලින්ම ස්පර්ශ වෙන මොහොත. ඔයාට එහෙම දැනුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. හරි. දැන් අපි බලමු 7 වන ඉඟිය මොකක්ද කියලා. 7 වන ඉඟිය විරුද්ධ දිශාවේ සුළඟ. සමහර වෙලාවට ඔයා යම්කිසි තීරණයක් ගන්න ඉන්නවා ඇති. සියල්ල හරියට වෙනවා. එක පාරම අනපේක්ෂිත බාධා එනවා. ඔයා අසාර්ථක වෙනවා. ඒ ඔයාට විශාල උගුලකින් බේරෙන්න තමයි එහෙම වෙන්නේ. ඒකත් විශ්ව මාතාව ඔයා ආරක්ෂා කරන විදිහක්. ඇය සමහර විට නැහැ කියන්නේ ඔයා ආරක්ෂා කරන්න තමයි. ඔයාගේ ජීවිතේ එහෙම අත්දැකී තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. මාව ආරක්ෂා කළා විශ්ව මාතාවට ස්තුතියි කියලා ටයිප් කරන්න. අවසානයේට ප්‍රේමණීය ආත්මයනි, මේ වීඩියෝ වැදගත් වුණා නම් අදම මේ තප්පරයේදීම ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකකින් ලියන්න විශ්ව මාතාව මම සූදානම් කියලා. ෂෙයා කරන්න ඔයා ආදරය කරන කෙනෙකුට. අන්තිමට ඔබේ ඇඟිලි ඔයාගේ හදවත මත තියාගන්න. මෙහෙම කියන්න: මම ආදරය කරනවා. මම ආරක්ෂිතයි. මම තනි වෙලා නැහැ. අපි නැවත හමු වනතුරු විශ්ව මාතාව ඔයාගේ සෙවණැල්ල වගේ ළඟින් ඉන්නු ඇත.
ආයිබෝවන් ආලෝකය ඔබ සමගයි. මේ හැමදේම ලබා දෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා.